හෙලෝ ට්‍රේඩර්ස්. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකේදී අපි මනි මැනේජ්මන්ට් කොටස සම්පූර්ණයෙන්ම ඉවර කරා. එතකොට අපි කලින් වීඩියෝ එකේදී ඔයාලට කීවා කලින් මේ මනි මැනේජ්මන්ට් සීරීස් එකේදී පටන් ගද්දිම අපි කීවා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් දේවල් තුනක් ඕනේ. එකක් ට්‍රේඩින් සයිකොලොජි කියන එක. ඊට පස්සේ මනි මැනේජ්මන්ට් මම දැන් ඔක්කොම ලියන්න යන්නේ නැහැ. දෙවෙනියට මනි මැනේජ්මන්ට් ඕනේ කිව්වා. තුන්වෙනියට ස්ට්‍රැටජි ඕනේ කිව්වා. ඔන්න ඔය තුනේ සමබරතාවය මත තමයි ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි කලින් මම කියවන දෙවැනියට ඕන දේ තමයි මනි මැනේජ්මන්ට් කියන එක. එතකොට මනි මැනේජ්මන්ට් කියන කොටස සම්පූර්ණයෙන්ම අපි වීඩියෝ 3කින් ඉවර කරා. ඒකේ අන්තිමට දාපු වීඩියෝ එකේදී මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. මම කීවා සේෆ් ඇසෙස්ට් වලට මේ 60%ක් දාන්න, ඊට පස්සේ ග්‍රෝ වෙන ඇසෙස්ට් වලට 30%ක් දෝහෙත් දාන්න කියලා. එතකොට ඔන්න ඔය විදිහට මම ප්‍රසන්ටේජ් එක කිව්වා. ඒක මම අර එක්සැක්ට් විදිහට නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඒක වගේ බැලන්ස් එක හැටියට වෙනස් කරගන්න. මම එතනදී අයිඩියා එකක් දුන්නේ ඔයා අනිවාර්යෙන් සේෆ් ඇසෙස්ට් වලට වැඩියෙන් දාන්න ඕනේ. ග්‍රෝත් ඇසෙස්ට් වලට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් දාන්න. රිස්ක් ඉන්වෙස්ට්මන්ට් වලට පුළුවන් තරම් අඩුවෙන් දාන්න කියන එක තමයි මම මෙතනදී ඔයාලට කියන්න උත්සාහ කරේ. හරි. ඉතින් අපි එහෙනම් අද ට්‍රේඩින් සයිකොලොජි කොටස කවර් කරනවා. ඒ කියන්නේ මේක එක වීඩියෝ එකකින් ඉවර කරන්න බැරි වෙයි. මොකද මේකත් කන්ටෙන්ට් තුනකට වඩා යයි කියලා මම හිතනවා. එතකොට අපි මේ වීඩියෝ සීරීස් එකේ මේ සයිකොලොජි කොටස ඉවර වෙද්දී අනිවාර්යෙන්ම ඔයාලට ට්‍රේඩින් වලදී සයිකොලොජි අවුල් යන්නේ නැහැ. අනිවාර්යෙන් මේක කැරෙන් කරනවා. අනිවාර්යෙන් හැබැයි මම කියන වැඩ ටික කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයාලට මේකෙදී ගොඩ යන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඉස්සෙල්ලාම මේ ට්‍රේඩින් සයිකොලොජි වල සයිකොලොජි කියන්නේ මොකක්ද කියලා කතා කරනවා නම් ඔයා ට්‍රේඩින් ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඔයාගේ එක විදිහේ මයින්ඩ්සෙට් තියෙන්න පුළුවන් එක එක ට්‍රේඩර්ස්ලාට. අන්න ඒවා කන්ට්‍රෝල් කරන්න වගේ ඉමෝෂන් කන්ට්‍රෝල් කරන විදිහ තමයි මෙතනදී මේ ට්‍රේඩින් සයිකොලොජි වල කවර් කරන්නේ. සමහර කට්ටිය ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ලොස් වෙයි කියලා බයයි. සමහර කට්ටිය ට්‍රේඩ් එකක් හොයනවා මාකට් එකේ ඔපචුනිටි එකක් නැතත් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් බලනවා එදා දවසේ. ඔන්න ඔය වගේ මේ සයිකොලොජි එක විදි තියෙනවා. ඉතින් ඔය ඔක්කොටම හේතු වෙන්නේ විශේෂයෙන්ම දේවල් කිහිපයක්. ඉස්සෙල්ලා අපි ට්‍රේඩින් සයිකොලොජි ටික කතා කරගෙන ඒවට හේතු වෙන දේවල් ටික කතා කරමු. ඒ වගේ මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ වෙනම මයින්ඩ්සෙට් එකක් ඇදලා තියෙනවා. ඒ ටිකක් ක්ලියර් කරගන්න ඕනේ මේ සයිකොලොජි වල විශේෂයෙන් එකක් තමයි දවසේ ට්‍රේඩ් 5ක් ගන්න. දවසේ ට්‍රේඩ් එකක් ගන්න. ඊට පස්සේ සතියකට පස්සේ දවසේ ට්‍රේඩ් 3ක් හොයන්න. ඔන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒක අර දවසට ට්‍රේඩ් දෙකක් මම අද ගන්නවමයි කියලා මාකට් එකට ආවට පස්සේ මාකට් එකේ එහෙම ඔපචුනිටි එකක් තිබ්බේ නැතත් ඔයා අනිවාර්යෙන්ම ට්‍රේඩ් දෙකක් ගන්න එක නම් ඔයාගේ ටාගට් එක ඔයා ට්‍රේඩ් දෙකක් ගනි හැබැයි ලොස් වෙන්න පුළුවන් මාකට් එකේ ඔපචුනිටි එකක් නැතත් ඔයා ඔපචුනිටි එක හොයන්න යනවා අන්න ඒ වගේ වැරදි මයින්ඩ්සෙට් එකක් තියෙනවා ඔන්න ඔය ටිකත් අපි ක්ලියර් කරගමු ඉස්සෙල්ලාම අපි මේ ට්‍රේඩින් වල තියෙන සාමාන්‍ය කොමන් සයිකොලොජි ටිකක් කතා කරගෙන ඉමු පළවෙනි එක තමයි FOMO කියලා කියන්නේ ඉතින් FOMO කියලා කියන්නේ fear of missing out ඒදි සිද්ධ වෙන්නේ ඔයා ට්‍රේඩ් එකක් ගන්නවා කියලා හිතන්න. ඉතින් ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඔයා හිතන්න මම මෙතනදී එක ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරනවා. දැන් රීටේල් කන්සෙප්ට් එක පාවිච්චි කරන්නේ. ඒක වැලිඩ්ද නැද්ද කියන එක වෙනම කතාවක්. එතකොට ඔයා හිතන්න ඔන්න ඔය විදිහට දැන් ඔයා හිතන්න ඔන්න ඔය විදිහට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන සපෝට් එකක් තියෙනවා. මෙන්න මේ බ්‍රේක් අවුට් එකේදී ඔයා එන්ට්‍රි එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මෙතන බ්‍රේක් අවුට් එකේදී. ඒක බ්‍රේක් අවුට් එක වුණාට පස්සේ ඔයා රීටෙස්ට් එක වෙනකන් ඉන්නේ නැහැ. මෙහෙම මාකට් එක අප් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ රීටෙස්ට් එක දෙනකන් ඉන්නේ නැතුව ඔයා මේ එන්ට්‍රි එක මිස් වෙයි කියලා ඔයා හිතලා මෙතනින් එන්ට්‍රි කරන්න යනවා. අන්න ඒක තමයි fear of missing out කියන්නේ. සරලවම මේ ඔපචුනිටි එක නැති වෙයි කියලා ඔයා ගාව බයක් තියෙනවා. අන්න ඒකට තමයි FOMO එහෙම නැත්නම් FOMO කියලා කියන්නේ. දෙවෙනි එක තමයි fear of giving back profit කියලා කියනවා. මේකේ සිද්ධ වෙන්නේ ඔයාගේ ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් පිට යද්දී සාමාන්‍යයෙන් ඔයා ටාගට් එක හිට් කරන්න කලින් ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. මොකද ඔයා දැන් යන ප්‍රොෆිට් එක තියෙනවනේ. ආන්ගේ ප්‍රොෆිට් එක නැති වෙයි කියලා බයේ ඔයා ට්‍රේඩ් එක කලින් ක්ලෝස් කරනවා. ඉතින් ඊට පස්සේ ඕවර් ට්‍රේඩින් කියන එක මේක හැමෝටම වගේ තියෙන එකක්. ට්‍රේඩ් කීපයක් ප්‍රොෆිට් කරාට පස්සේ හෝ ලොස් වුණාට පස්සේ නෑ ඒකට වෙනම ඉමෝෂන් එකක් කියන්නේ. එතකොට මේ ඕවර් ට්‍රේඩින් වලදී වෙන්නේ ඔයා ඕනවට වඩා ට්‍රේඩ් කරන්න යනවා මාකට් එකේ ඔපචුනිටි එකක් නැතත්. එතකොට මෙතනදී ඊළඟට තමයි ග්‍රීඩි කියන එක එන්නේ. ඒ කියන්නේ ඔයා ප්‍රොෆිට් කරනවා. එතකොට ප්‍රොෆිට් එක වැඩි තව හොයන්න ඕනි කියලා තව ට්‍රේඩ් එක හෝල්ඩ් කරනවා හරි තවත් ට්‍රේඩ් ගන්නවා හරි ඔන්න ඕකට තමයි ග්‍රීඩි කියලා කියන්නේ. ඒ කියන්නේ තව ප්‍රොෆිට් එකක් හොයන්න ඕනි කියන මයින්ඩ්සෙට් එක තමයි ඔයාගේ තියෙන්නේ.
ඊට පස්සේ මෙතනදී මේ මම මේ කියන සයිකොලොජි ටික ඉමෝෂන් ටික කිහිපයක් වුණත් ඔයාලට තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි සාමාන්‍ය ලොස් වෙද්දී හුඟක් කෝල් කරනවා. ඒ කියන්නේ ලොස් එකක් යනවා නම් ට්‍රේඩ් එක ඔයා ස්ටොප් ලොස් එකේ ක්ලෝස් කරන්නේ නැතුව ඒක ප්‍රොෆිට් වෙයි කියලා හුඟක් කල් අල්ලන් ඉන්නවා. අන්න ඒකට තමයි මේ holding losses too long කියලා කියන්නේ. ඊට පස්සේ removing stop loss ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එකේ ලොස් පැත්තට යද්දී අනිවාර්යෙන් ආපහු කොහොම හරි එයි කියලා අනිත් පැත්තට ඔයාගේ ස්ටොප් ලොස් එක රිමූව් කරනවා. ඊට පස්සේ රිවෙන්ජ් ට්‍රේඩින් ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වුණා ට්‍රේඩ් කිහිපයක් හෝ ට්‍රේඩ් එක ලොස් වුණාට පස්සේ ඒක රිකවර් කරන්න ඕනි කියලා තව තවත් ට්‍රේඩ් ගන්නවා. ඔකට කියනවා රිවෙන්ජ් ට්‍රේඩින් කියලා. ඊට පස්සේ ඕවර් කොන්ෆිඩන්ස්. ඔගේ සිද්ධ වෙන්නේ ඔයාගේ ට්‍රේඩ් එකක් ගන්නවා. ට්‍රේඩ් එක ගත්තට පස්සේ මේ ඔයාට ඒක හිතෙනවා මේක අනිවාර්යෙන් TP හිට් කරයි කියලා. ඊට පස්සේ මේකෙදි වෙන්නේ මනි මැනේජ්මන්ට් අවුල් කරගන්න ඔයා අනිවාර්යෙන්ම මේක ප්‍රොෆිට් වෙන්න ඕන හින්දා වැඩියෙන් amount එකක් ඔයාගේ ට්‍රේඩ් එකට දානවා. ඊට පස්සේ අන්ඩර් කොන්ෆිඩන්ස් කියලා කියනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ ට්‍රේඩ් එකට අඩු කොන්ෆිඩන්ස් එකක් තියෙන ටෙක්නිකලි ඒ කියන්නේ ඔයාගේ ස්ට්‍රැටජි එක වැලිඩ් විදියට ඒ සෙටප් එක තිබ්බත් ඔයාලට එච්චර විශ්වාසයක් නැහැ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙයිද කියලා. ඊට පස්සේ ගැම්බ්ලර් මයින්ඩ්සෙට්. ඒකේ සිද්ධ වෙන්නේ ඔයා ට්‍රේඩ් 10ක් ගත්ත කියලා හිතනවා. 10න් හරි 5ක් ගත්ත කියලා හිතනවා. 5ක් ලොස් වෙනවා. 6 වෙනි ට්‍රේඩ් එක අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ඕනේ කියලා 5ක් කලින් 5ක්ම ලොස් වුණා එක දිගට. ඒ කියන්නේ 6 වෙනි ට්‍රේඩ් එක නම් අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙන්න ඕනේ කියලා ඔයාගේ මයින්ඩ් සෙට් එක තියෙනවා. ඉතින් මේක හුඟක් දුරට ඔයාගේ ස්ට්‍රැටජි එකක් මත යනවා නම් සමහර වෙලාවට වෙනවා අඩුයි සමහර වෙලාවට වෙනවා ඇති. හැබැයි හුඟක් දුරට මේක වෙන්නේ කාගේ හරි ෂුවර් සිග්නල්ස් ෆලෝ කරද්දී. ඒ කියන්නේ ඔයා හිතන්න මම සිග්නල් දෙනවා කියලා අපේ ටෙලිග්‍රෑම් channel එකක් තියෙනවානේ. ඉතින් ඒ ටෙලිග්‍රෑම් channel එක join වුණාට පස්සේ සිග්නල් දෙකක් එක දිගේ ලොස් වුණා කියන්නකෝ. ඔයා අනිවාර්යෙන් හිතනවා මගේ සිග්නල් හොඳයි අනිවාර්යෙන් එන තුන්වෙනි එක ප්‍රොෆිට් වෙන්න ඕනේ කියලා. ඔයාගේ මුළු කැපිටල් එකම තුන්වෙනි ට්‍රේඩ් එකට දානවා. ඔන්න ඔකට තමයි කියන්නේ ගැම්බ්ලර් මයින්ඩ්සෙට් එකක් කියලා. ප්‍රෙඩික්ෂන් මයින්ඩ්සෙට් ප්‍රඩික්ෂන් ඇඩික්ෂන් කියලා කියනවා. ඕකෙදි සිද්ධ වෙන්නේ මේකෙදි සමහර නම් මම දාපුවා. එතකොට මේ සමහර නම් පබ්ලික් තියෙන්න පුළුවන්. එතකොට මේ මම දැන් කාලයක් ට්‍රේඩර්ස්ලා මාත් එක්ක ඉඳලා තියෙනවා. එතකොට ඒ කට්ටියගේ මයින්ඩ්සෙට් අනුව තමයි මම මේ මෙතනදී වර්ග කරන්නේ. එතකොට ප්‍රෙඩික්ෂන් ඇඩික්ෂන් කියලා කියන්නේ ඔයා මාකට් එකේ හැම මූව් එකක්ම ප්‍රෙඩික්ට් කරන්න යනවා. ඉතින් සාමාන්‍ය මට වුණත් කිසිම මාකට් එකේ හැම මූව් එකක්ම ප්‍රෙඩික්ට් කරන්න බෑ. මම ඔයාලා දන්නා මාකට් අප්ඩේට් උනත් දෙන්නේ සමහර වෙලාවට සමහර මූව් අතාරිනවා. මූව්මන්ට්ස් අතහැරලා සාමාන්‍යයෙන් මගේ ස්ට්‍රැටජි එකට එලයින් වෙනවා නම් විතරයි මම සාමාන්‍යයෙන් ප්‍රෙඩික්ෂන් එකක් දෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඇනලයිස් පැරලයිස් කියලා කියනවා. මේකත් සාමාන්‍ය බිගිනර් ට්‍රේඩර්ස් ලගේ වැඩියෙන් දකින්න තියෙන දෙයක්. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ සෙටප් එක තියෙනවා. ඒකට ඔයා තව දේවල් එකතු කරගන්න. උදාහරණයකට RSI ඉන්ඩිකේටර් එක දානවා, MACD ඉන්ඩිකේටර් එක දානවා. ඊට පස්සේ රීටේල් SMC ඊට පස්සේ ඉලියට් ඔය වගේ සෙටප් ගණනාවක් එකතු කරලා ඔය ඔක්කොම මික්ස් කරගෙන ඔය එන්ට්‍රි ගන්න යනවා. ඉතින් ඔහොම මික්ස් කරපුවහම මොකද වෙන්නේ? RSI එකකින් ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන. ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එකට එලයින් වෙනවා එක. ඒක ඔයා අප් ට්‍රේඩ් කරන ගන්න RSI එකකින් අප් එකකට ඉන්ඩිකේට් කරනවා. හැබැයි ඔයා ඉලියට් වේව් වලින් බලපුවාම ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා අර මේ දෙපැත්තෙන්ම එක එක ඩිරෙක්ෂන් පෙන්වන නිසා ඔයාලට හිතා ගන්න බෑ මොන පැත්තට මාකට් එක මූව් වෙයිද කියලා. මේක විශේෂයෙන් වෙන්නේ ඔයාට ඔයාම හදාගත්ත හරිම හොඳ සෙටප් එකක්. ඒ කියන්නේ හොඳ ස්ට්‍රැටජි එකක් ඔයාගම හදාගෙන නැති වුණාම තමයි සාමාන්‍යයෙන් මේක සිද්ධ වෙන්නේ. සහාර මේ කොන්ෆිඩන්ස් අඩු වෙච්චාම මෙන්න මෙතන මේ 9 වෙනි රීසන් එකේදී ඔන්න ඔය දේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රේයර් මෝඩ් කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඔයා හිතින් හිතනවා අනිවාර්යෙන් මේක ප්‍රොෆිට් වෙන්න කියලා. මේ අර මාකට් එකේ ෆැක්ට් මත බලන්නේ නැතුව ඔයා ඒක ඉල්ලීමක් කරනවා වගේ කරනවා. ඉතින් මේකට නම් සිද්ධ වෙන්නේ බොහෝ දුර මනි මැනේජ්මන්ට් අවුල් කරගත්තාම ඊට පස්සේ පැනික්. සාමාන්‍ය මේ පැනික් කියන එක හැමෝටම තියෙන දෙයක්. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ ට්‍රේඩ් එක ලොස් යද්දී ඔයා ක්ලෝස් කරනවා මේ ලොස් එක නැති වෙයි. ඒ කියන්නේ මේක ස්ටොප් ලොස් හිට් කරයි කියලා ඔයා මේ ට්‍රේඩ් එක කලින් ක්ලෝස් කරන එක තමයි පැනික් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා මේ ඉමෝෂන් එක සයිකොලොජි සහ ඔයාගේ මනි මැනේජ්මන්ට් එක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ මනි මැනේජ්මන්ට් එක හරියට මැනේජ් කරනවා නම් බොහෝ දුරට මේ ප්‍රශ්නේ එක ගොඩක් අඩු වෙනවා. අපි ඉස්සරහට මේ හැමදේම කතා කරමු. අන්තිම මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ අන්තිම සයිකොලොජි එක තමයි එක්ස්ටර්නල් වැලිඩේෂන් කියලා කියන්නේ. මේක සිද්ධ වෙන්නේ ඔයාගේ සෙටප් එක අනුව ඔයාගේ එන්ට්‍රි එක තියෙනවා. ඒ වුණාට ඔයා කාගෙන් හරි වෙන කන්ෆර්මේෂන් එකක් බලාපොරොත්තු වෙනවා. ඔයාගේ සෙටප් එක කන්ෆර්ම් වෙනාට මගෙන් ආපු වහනවා මේක ප්‍රොෆිට් වෙයිද කියලා. අන්න ඒ වගේ එක්ස්ටර්නල් ෆැක්ට්ස් මත ඔයාගේ ට්‍රේඩ් එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන එක තමයි
මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ට්‍රේඩින් සයිකොලොජි ගණනාවක් තියෙනවා. මම මෙතනදී 15ක් කීවට මේක 100 200ට වඩා යනවා. ඉතින් කොච්චර ගියත් මම මෙතනින් 1000ක් වාට සයිකොලොජි පැහැදිලි කරත් මේ හැම එකකටම රීසන් තියෙන්නේ 4යි 5යි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි රීසන් 4 5 කතා කරලා ඉක්මනට අපි කතා කරමු කොහොමද මේ සයිකොලොජි කියන එක ගොඩ දාගන්නේ. අනිවාර්යයෙන්ම මම කියනවා ඔයා මේ වීඩියෝ සෙට් එක ඉවර කරලා පස්සේ නීට් එකට හදාගන්න පුළුවන්. ඉතින් මම මේකදී එක එක ටෙක්නික්ස් ටිකකුත් කියලා දෙනවා. ඒ ටික මාරම පවර්ෆුල්. එතකොට මමත් පාවිච්චි කරන ඒවා අනිවාර්යයෙන්ම ඔයාලට වැඩ කරනවා. බය වෙන්න එපා. මම CBT ටෙක්නික් එකක් එහෙම කියලා දෙනවා. අනිවාර්යෙන් මේක ඔයාලට වැඩ කරයි. අනිවාර්යෙන් මේ වීඩියෝ සෙට් එක ඉවර වෙනකම් බලන්න.